දැන් යන්න යන්නේ ගමනක්. යාළුවෝ 4 දෙනා අපි තුලා මේ යනවා දැන් ඉනවංගොඩ ඉඳන් ගම පටන් ගත්තේ. දැන් මම දැන් දිවිලපිටියෙන් ඇවිල්ලා අපි දිවිලපිටියේ මේ රවුන්ඩ් බවුට් එක අපි දැන් හරවලා දකුණට හරවලා යන්න තියෙන්නේ. මේ වැඩි දැන් කවුරුත් දන්නේ නැහැ. මේ අපි දැන් එදින්ට කියන්නේ පල්මඩ මහවල කියලා. අපි ගියම් බලන්න තැන කොහොමද කියලා. අපි දැන් පල්මඩ පාරට හැරෙව්වා. පල්මඩ පාරෙන් දැන් අපි කෙලින්ම යනවා ටිකක් දුර යනතන ඉඳන් කිලෝමීටර් 6ක් විතර තියෙන අතරට. දැන් අපි තැනට ළඟයි බලමු. යයි සත්‍යෙත් පල්ලෙන් එනවා. පොඩි වතුර පාරක් එනවා. මේ තැන නම් මෙතන තමයි. එතනින් පල්ලෙහාට යන්න ඕනේ බැලලා. බයිසිකල් වලට ගියයි. ඔව් මම වීඩියෝ දැක්කා යනවා. ඒද රක්ෂිතේ මොකද්ද බං? කොටකන්ද රක්ෂිතේ බං. බයිසිකල් වලට ගියයි කියලා කිව්වා. ओके තමයි බං. අरे वारे උඩට ගිහ वारे 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 උඩට ගිහ බලමු. වතුර තියනවා කියලා නම් කියනවා මේ වෙහි කාලට. දැන් වතුර නෑ මේ. සෑහෙන වතුර ටිකක් අඩුයි දැන් අපි දැන් මෙහා උඩට මේ ලෙස්සලා පොඩ්ඩක් පොඩි මාළු වෙමින් ඉන්නවා. මේ අපිට එක දෙයක් තමයි අංකල් කියන්නේ මේ මිනිස්සු ඇවිල්ලා බීලා කරලා මේ ආතල් දාලා යනවලු. ඒගොල්ලෝ ආතල් දාගෙන මේ පරිසරය ගැන හිතන්නේත් නෑ. ජරා කරනවා. ඒ නිසා ආයෙ නිකන් ටිකක් කියන්න තියෙන ඉතින් ඒනවා නම් මේ අස්සන බලලා කරලා යන්න කියලා තමයි. අපි දැන් මේ කොට කන රක්ෂිත සමුදිල යන්න තමයි හදන්නේ. ඉස්සර ෆොටෝ ෂූට් එකකුත් යනවා. මේ කට්ටිය තමයි ෆොටෝ ගහන්න. එහෙනම් වීඩියෝ එකකින් අපි සෙට් වෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් කට්ටියට